මුලින්ම මොනවාද මේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් කියන්නේ? ඊළඟට අපි කතා කරනවා මොකද්ද මේ ආඩුයිනෝ කියන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද ආඩුයිනෝ ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඊට පස්සේ මම එක්සාම්පල් එකක් ගැන කතා කරන්න. ඊට පස්සේ we will see where it goes from here. බලමු අපි ඊළඟට මොකද්ද කතා කරන්න පුළුවන් කියලා. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මොකද්ද ආඩුයිනෝ කියන්නේ. එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් කියන්නේ කියලා. එතකොට දැන් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගත්තාම මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගත්තාම ಜಾති ගොඩක් තියෙනවා. එතකොට එකක් කියලා නෙමෙයි ඕන තරම් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ಜಾති තියෙනවා. එතකොට ආඩුයිනෝ කියලා කියන්නේ එක මයික්‍රෝ කන්ට්‍රෝලර් ಜಾතියක්. ආයේ තව මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් තියෙනවා. අපි කතා කරනවා ESP32 ගැන. ඊට පස්සේ STM32 බෝඩ්ස් තියෙනවා. ඔය වගේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ಜಾති ගොඩක් තියෙනවා. එතකොට මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන්නේ මොකක්ද? එතකොට අපි simply Google search කරලා බලුවොත් මොකද්ද මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන්නේ කියලා. compact self-contained computer on a single integrated circuit designed to govern specific operations in embedded systems. එතකොට basically ඕනම computing system එකක මොනවද තියෙන්නේ? ඕනම computing system එකක් ගත්තාම මොනවා හරි inputs ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මොකක් හරි process කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මොකක් හරි output දෙන ක්‍රම තියෙනවා. එතකොට basically microcontroller එකක් ගත්තාම වෙන්නේ ওই දෙයම තමයි. වෙනසක් කියලා නැහැ. ওই computer එකෙන් වෙන වැඩේම තමයි අපි වෙන්නේ. එතකොට අපි එහෙම microcontroller එකක් ගැන කිව්වම දැන් හිතන්නකො මේ Arduino Uno board එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ microcontroller එක කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන IC එක තමයි microcontroller එක. එතකොට Arduino වල අපි පාවිච්චි කරනවා Atmega32 කියලා microcontroller chip එකක්. එතකොට මේක තමයි මේක microcontroller එක. එතකොට මේ microcontroller එක වටේ හැදිච්ච development board එකක් තමයි මේ Arduino Uno කියලා කියන්නේ. එතකොට මේ chip එක පාවිච්චි කරලා හදපු වෙන microcontrollers තියෙනවා. ඒ වගේම දැන් Arduino series එක ගත්තාම එක size එකට අදාළ එක boards තියෙනවා. දැන් මේක Uno board එක. එතකොට මේකෙන් තමයි ගොඩක් කට්ටිය Arduino හරි microcontroller programming මොකක් හරි පටන් ගන්න. මේ Uno board එකෙන්. එතකොට ඊට පස්සේ ගත්තාම මේ Atmega chip එක වටේට හැදිච්ච development board එක කියලා කියවනේ. ඒ කියන්නේ මෙන්න මේවා එක ඒවට connect වෙලා තමයි මේ වටේ අපිට මේ තියෙන pins තියෙන්නේ. එතකොට මේ pins ටික ගත්තාම මම පොඩ්ඩ යන්න මේ එක pin වලින් එක වැඩ අපිට කරහැයි. හරි දැන් ඔයාලට idea එකක් තියෙනවද මොකද්ද නිකන් microcontroller එකක් කියන්නේ කියලා? මෙහෙමයි සම්පූර්ණයෙන් තේරුම් ගන්න ඕනේ නැහැ. පොඩ්ඩ කරනකොට තේරෙයි. හරි ඊළඟට මම කිව්වා Arduino කියලා කියන්නේ එක microcontroller board జాතියක් කියලා. එතකොට දැන් Arduino board එකක් ගත්තාම අපි බලමු මොනවද අපිට කතා කරන්න පුළුවන් කියලා. එතකොට basics මොකද්ද Arduino කියන්නේ? small computer on a chip. මම කිව්වා වගේ microcontroller board එකක් කියන්නේ computing process එකක් කරන පොඩි chip එකක්. එතකොට ඒක කරන්න පුළුවන් දේවල් මොනවද? අපිට පුළුවන් මොකක් හරි අපිට අදාළ code එක run කරගෙන output එකක් ගන්න. එහෙම නැත්නම් මොනවා හරි sensors read කරගෙන data ගන්න මොකක් හරි research purpose වැඩවලට. ඊට පස්සේ අපිට පුළුවන් outputs control කරන්න. අපිට පුළුවන් motor controlling වගේ දෙයක් කරන්න. හරි. එතකොට Arduino ගත්තාම Arduino වල අපි පාවිච්චි වෙන්නේ C++ programming. එතකොට C++ language එකේම පොඩි modified version එකක් තමයි Arduino programming වලදී අපි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි Arduino program එකක් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම කතා කරමු කොහොමද Arduino install කරගන්න කියලා. Arduino වාගේ lab එකකට දාගන්න කියලා. මම assume කරනවා ගොඩක් කට්ටියට ඇත්තේ Windows lab කියලා. එහෙම නැත්නම් Mac එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දෙකේම install කරන්න පුළුවන්. අපි ගොඩක්
මයිකන්ට්‍රෝලර්ස් විතරක් නෙමෙයි ඕනම ලැන්ග්වේජ් එකක් ගත්තාම අපි මොනවා හරි IDE කියලා જાතියක් පාවිච්චි කරනවානේ කෝඩ් කරන්න. IDE කියලා කියන්නේ මොකක්ද IDE කියලා කියන්නේ? IDE කියලා කියන්නේ Integrated Development Environment එක. Integrated Development Environment එකක්. එතකොට මේ IDE එකක් ගත්තාම ඇයි අපිට IDE එකක් ඕන වෙන්නේ? අපිට පුළුවන් නිකන් ටෙක්ස්ට් ෆයිල් එක කෝඩ් එක ටයිප් කරලා ඒක පාවිච්චි කරන්න. ඔව් එහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් එක්ක ටෙක්ස්ට් ෆයිල් එකක් කෝඩ් එක ටයිප් කරලා ඒක මොකක් හරි කම්පයිලර් software එකක් through කම්පයිල් කරලා ඒක රන් කරන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි දැන් IDE එකක් ගත්තාම ඒ ඔක්කොම process ටික කම්බයින් කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් IDE එකේම කෝඩ් එක ලියන්නත්, කම්පයිල් කරන්න, රන් කරලා සිමියුලේට් කරලා බලන්න. ඊට පස්සේ රීඩින්ග්ස් තියෙනවා නම් ඒව ගන්න කරන්න, වැඩ කරන්න ඔක්කොම මේ IDE එකෙන් කරගන්න පුළුවන්. එතකොට අපි Arduino කෝඩ් කරන්න පාවිච්චි කරන්නේ Arduino IDE කියලා software එකක්. එතකොට මේ Arduino IDE එක ගත්තාම කොහොමද මේ Arduino IDE එක install කරගන්නේ? අපිට පුළුවන් just search කරන්න download Arduino IDE. එතකොට ඒකට ගියාම මෙතන ඔයාලට පේනවා link ගොඩක් තියෙනවා. Arduino official site එකේම download කරන්න. මොකද Arduino කියන්නේ open source project එකක්. එතකොට Arduino ඔයාලට free download කරගන්න පුළුවන්. ඔයාලට මේ පේන මේ දෙවෙනි එකේ තියෙන එතෙන්ට ගියාම තියෙනවා මෙතන Windows, Mac OS, Linux. එතකොට එක එක ඒවාට එක එක setups තියෙනවා. එතකොට Windows එකට ගියොත් එහෙම මෙතන download the latest release දීලා අපිට equipment download කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක double click කරලා open කරගෙන install කරගන්න තියෙන්නේ. නිකන් next දීගෙන යන්න විතරයි තියෙන්නේ install වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Arduino IDE එක open කරගන්න. Arduino IDE එක open කරාම එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙහෙම search කරන්න IDE කියලා. එතකොට Arduino IDE එකයි ඊට පස්සේ ඒක open කරා කියන්න. ඊට පස්සේ ඒක open කරාම ඔයාලට මුලින්ම interface එකක් එයි. මේ වගේ මෙහෙම එකක් නෙමෙයි මේ කලින් කෝඩ් එකක්නේ. ඔයාලට එයි මෙන්න මේ වගේ එකක්. මේ වගේ new sketch එකක් මෙන්න මෙහෙම එකක් එයි. එතකොට අපි Arduino වල codes වලට sketch කියලා කියනවා. අපි type කරන code එකට. එතකොට දැන් මේක ගත්තාම එතකොට මේක බය වෙන්න දෙයක් නැහැ. අපි පොඩ්ඩ කරගෙන යමු. දැන් ගත්තාම මේකේ තියෙන එක එක දේවල් හරිද? අපි මුලින්ම කතා කරමු කොහොමද මේ C++ programming වලින් Arduino board එකෙන් අපි වැඩ ගන්න කියලා. දැන් එතකොට මේක ගත්තාම මේකේ මුලින්ම තියෙනවා ಜಾති දෙකක්. මම අර PDF එක දාගෙන කියලා දෙන්නම්. එතකොට ඕනම Arduino program එකක් ගත්තාම basic අනිවාර්යෙන් තියෙන්න ඕන functions දෙකක් තියෙනවා. එකක් තමයි setup එක, අනිත් එක loop එක. setup එක කියලා කියන්නේ අපි board එක power on කරාම මුලින්ම run වෙනවා initial whatever code එක තමයි අපි setup එක ඇතුලේ type කරන්නේ. එතකොට loop එක ගත්තාම අපි loop එකේ write කරන code එක එක දිගට run වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකො මේක run වෙලා line by line ඉවර වෙලා ඊට පස්සේ ආයෙ මුලින් ඉඳන් run වෙනවා. ඕක තමයි loop එකේ වෙන්නේ. setup එක just on කරාම එකපාරක් run වෙනවා විතරයි. loop එක එක දිගට run වෙනවා. ඒතර දැන් ඔයාලට පේනවා මෙහෙම ඔයාලා Arduino install කරගෙන ඊට පස්සේ setup එකට ගියාම already void setup void loop කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ comments දෙකක් දාලා තියෙනවා මොනවද මේ වගේ වෙන්නේ කියලා. මේකට setup code එක දාන්නලු. එතකොට ඒක එකපාරක් run වෙයිලු. just මෙතෙන්ට main code එක දාන්නලු. ඒක repeatedly continuously run වෙනවා. එතකොට මේ double dash දාලා අපි ලියන්නේ comments සාමාන්‍යයෙන් C++ වලදී. ඔයාලා දන්නවා Python වලදී comments ලියන්නේ කොහොමද sharp hash එකක් වගේ දාලානේ. එතකොට දැන් මෙතනදී comments ලියන්නේ C++ වලදී double dash වලින් තමයි comment එක පටන් ගන්නේ. එතකොට මේ ලියලා තියෙන එක run වෙන්නේ නැහැ. just අපිට ඕන දේවල් ඒක ලියාගත්තා. ඒවා ලියන දෙයක් ඒකේ වැඩක් වෙන්නේ නැහැ. අපිට annotate කරගන්න විතරයි අපි ඒක දාගන්න. අපිට පස්සේ debug කරගන්න ඕනත් හරි පස්සේ වෙන කෙනෙක්ට කෝඩ් එක තේරුම් ගන්න ලේසි වෙන්න හරි වගේ තමයි අපි comments write කරන්නේ. එතකොට දැන් අපි කතා කරා setup එකක් තියෙනවා, loop එකක් තියෙනවා. අපි දැනට මේ දෙක හිස් තියාගමු. අපි මුකුත් කරන්නේ නැහැ. අපි ඊට පස්සේ කතා කරමු අපේ Arduino board එකේ තියෙන pins ගැන. දැන් එතකොට දැන් මේ තියෙන Arduino Uno board එකක්. මේක තමයි basic board එක. ගොඩක් කට්ටිය robotics හරි microcontroller programming මොනවා හරි පටන් ගන්න එකක් වෙලාවට Arduino Uno board එකකින්. ගොඩක් දේවල් කරන්න කලින්. එතකොට දැන් මේ board එක ගත්තාම මේ දකුණු පැත්තේ තියෙන මේ pin set එකට
අපි මේ පින්ස් වලට නමක් කියනවා. මොකද්ද? අපි මේ පින්ස් වලට කියනවා ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් පින්ස් කියලා. මේවා ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් පින්ස්. එතකොට දැන් Arduino board එකේ අපි ඔය digital input output pins කිව්වට ගොඩක් microcontroller board වල අපි ඒවට කියන්නේ GPIO pins කියලා. එහෙම නැත්නම් general purpose input output pins කියලා. එතකොට මේ GPIO pins වලින් තමයි අපේ වැඩ ටික අපි කරගන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ පැත්තේ තියෙන මේ digital input output pins ටික ඇරුණාම ඔයාලට පේනවා මේ පැත්තේ ඒ අකුරෙන් තියෙන pins පහක් හෝ 6ක් වගේ තියෙනවා. එතකොට මේ pins වලට අපි කියනවා analog input pins කියලා. එතකොට මේවා analog inputs. එතකොට මේ තියෙන අපේ power pins ටික. එතකොට දැන් ගත්තාම මේක basically පාවිච්චි කරන digital input output වලට. මේවා පාවිච්චි කරන analog inputs වලට, output වලට නෙමෙයි. එතකොට අපි දැන් digital input output pins කියන කතාව කරාම දැන් ඔයාලා basically දැනගන්න ඕන දෙයක් තමයි මොකද්ද digital කියන එකේ analog කියන එකේ වෙනස. එතකොට digital කියන්නේ මොකද්ද? digital කියලා කියන්නේ එක්ක signal එක low එහෙම නැත්නම් signal එක high. ඒ කියන්නේ එතකොට signal එකට voltage levels දෙකයි තියෙන්නේ. එක්ක low නැත්නම් high. අපිට කියන්න පුළුවන් ස්ටේට් දෙකයි තියෙන්නේ. එක්ක on state එක නැත්නම් off state එක. මේකට තමයි අපි digital logic කියලා කියන්නේ. මම හිතනවා ගොඩක් කට්ටිය binary එහෙම ඉගෙනගෙන නැති කියලා O level කාලෙදී. ඒතකොට මේකට තමයි අපි digital කියලා කියන්නේ. කියන්නේ on off එහෙම නැත්නම් state දෙකකට තමයි අපි digital කියලා කියන්නේ. analog කියලා කිව්වහම ඊට මැද states උත් ගොඩක් ගන්න පුළුවන්. ඒතකොට දැන් digital signal එකක් ගත්තාම හිතන්නකෝ මේක voltage මේ over time කියලා. දැන් එතකොට මේ voltage එක අපි හිතන්නකෝ මේ off voltage එක තියෙනවා on voltage එක. හිතන්නකෝ 0 volts and 5 volts කියලා. එතකොට දැන් digital signal එකක් ගත්තාම එක්ක signal එක මෙහෙම on වෙනවා. ඊට පස්සේ signal එක මොකද්ද? sorry signal එක off වෙලා තියෙනවා. ඊට පස්සේ signal එක on වෙනවා. off වෙලා තියෙනවා on වෙනවා. අපිට පුළුවන් මේ ක්‍රමයට communication එක කරන්න. on off time එක වෙනස් කර කර ඔහොම communication එක කරන්න. එතකොට ඕකට තමයි අපි කියන්නේ digital කියලා. digital communication. ඊට පස්සේ අපි analog ගත්තාම analog වල on off අතරමැදි voltages මේ අවස්ථාව තියෙන්නේ. ඒතකොට analog වල මේ මැද අවස්ථාව ගන්නත් පුළුවන්. එක එක levels ගන්න පුළුවන් එයාට. එතකොට අපිට ඒවා use කරලා analog computing කරන්න පුළුවන්. එතකොට මේ digital. එතකොට ඕක තමයි basically digital and analog වල වෙනස. හරි. ඊට පස්සේ එතකොට හිතන්න දැන් sensor එකක් හිතන්න temperature read කරන්න sensor එකක් තියෙනවා කියලා. ඒක digital වෙලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් අපිට කියන්න වෙන්නේ එක්කෝ temperature එක cold නැත්නම් hot කියලා මොකක් හරි threshold එකක් දීලා අපිට කියන්න පුළුවන් temperature එක hot cold කියලා. ඒක ඒතකොට digital logic එක. ඒකට ඔයාලා මොනවම දන්නවා temperature එහෙම නැත්නම් thermometer එක තියෙන්නේ hot cold කියලා කියන්නේ නෙමෙයි. ඔයාලට අදාළ temperature එක කියන්නේ. එතකොට ඒක ගත්තාම මේ මැදා ගන්න ඕන එකක් වෙන්න පුළුවන් right? එතකොට මේ 100 celsius නම් එතකොට මේ ඇවිල්ලා 0 celsius නම් අර මැද values ඕන එකක් read කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි temperature sensor එකකින් reading ගන්නවා නම් අපිට ඕනේ මොනවද? analog input එක. digital input එකකින් අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිට අර මැද datas ඔක්කොම ඕන වෙනවා. හරි. ඊළඟට අපි කතා කරමු මොනවද මේ power pins ටික. මෙතන තියෙනවා Vin කියලා power එක. ඒකෙන් අපිට පුළුවන් මේ board එක power up කරන්න. එතකොට Arduino Uno board එක power up කරන්න පුළුවන් pin එකක් තමයි Vin කියලා කියන්නේ. එහෙම නැත්නම් short form Vin කියලා කියනවා. එතකොට මේ board එක එක්ක අපිට පුළුවන් මෙහෙම USB cable එක through lab එකට ගහන්න. එතකොට දැන් Arduino board එකේ cable එක through එහා පැත්තේ USB connector එකක් තියෙන්නේ. ඒක අපිට lab එකට ගහලා serial communication through අපිට පුළුවන් Arduino board එක lab එකට connect කරගෙන code එක upload කරන්න. ඒත් හිතන්නකෝ අපි මොකක් හරි battery powered device එකක් හදනවා කියලා. එතකොට අපිට board එකට power ඕනේ නේද? අන්නේ board එකට ඕන power එක අපිට Win එක through දෙන්න පුළුවන්. එතකොට මේක lab එකට ගහලා තියන්න ඕනේ. battery powered device එකක් කරන්න පුළුවන්. battery එකක් through මොකක් හරි power supply එකක් through
මේ වින් කියන එකට පව දීලා මේ බෝඩ් එක පවර් අප් කරලා. ඊළඟට තියෙනවා ground pins. එතකොට දැන් Arduino board එක ගත්තාම මේ ground pins ඔක්කොම එකයි. ඒ කියන්නේ ඔක්කොම අර off කියන level එකට correspond වෙන voltage එකෙන් ground වෙලා තියෙනවා. එතකොට මේ ground pins ඔක්කොම connect වෙලා තියෙනවා. මේ පැත්ත වලට පේනවා ground දෙකක් තියෙනවා. මේ දෙක. මේ පැත්තේ ground එකක් තියෙනවා. මේක same ground. එතකොට මේ physical ground ටික තමයි මේ board එකේ තියෙනවා. එතකොට ground තුනක් තියෙනවා උණු board එකේ. එක එක board වල එක එක ground numbers ගණන් තියෙන්න පුළුවන්. එතකොට අපි ground එක use කරනවා මොකක් හරි circuit එකක් හදද්දි ground කරන්න. හරි. ඊළඟට මෙතන තියෙනවා 5 volt output pin එක. ඒක input නෙමෙයි output. එතකොට දැන් මේ board එක lap එකට ගහලා හරි battery එකක් දීලා හරි මොනවා හරි කරලා ඊට පස්සේ හිතන්නකො මොකක් හරි වැඩකට අපිට 5 volt out එකක් ගන්න ඕන මොකක් හරි sense එකක් power කරන්න හරි මොකක් හරි power application එකට 5 volt හරියටම 5 volt out එකක් ගන්න ඕන නම් අපි මෙතනින් ගන්නවා. ඊට පස්සේ සමහර sensors so board මොනවා හරි තියෙනවා. සමහර ඒවා වැඩ කරන්නේ 3.3 logic එකකින්. එහෙම නැත්නම් අපි කියනවා 3.3 voltage එකකින්. ඒතකොට 3.3 out එකක් ගන්න තමයි මේ pin එක තියෙන්නේ. මොකද ගොඩක් application තියෙනවා 3.3 voltage එක පාවිච්චි කරන. ඒ වගේම ගොඩක් application තියෙනවා 5 volt voltage එක පාවිච්චි. ඊට පස්සේ තියෙනවා reset තව IO reference pin එක. ඒවා වැඩක් වෙන්නේ නැහැ. ඒවා ඔයාලා දැන්ම හිතන්න එපා. එතකොට ඒවා ගැන හිතන්න නැතුව අනිත් pins ටික ගැන අපි කතා කරමු. එතකොට අපිට ඕන වෙන්නේ basically මේ digital input output pins ටිකයි analog inputs pin ටිකයි power pins ටිකයි. ඕකෙන් පුළුවන් අපිට ඕන වැඩේ කරගන්න. හරි. අපි දැන් බලමු කොහොමද මේ basic circuit එකක් වැඩ කරන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා දැන් හිතන්නකෝ අපිට ඕන LED එකක් පත්තු ගන්න කියලා. අපි කොහොමද LED එකක් පත්තු කරන circuit එක වැඩ කරන්නේ? එතකොට ඔයාලට පුළුවන් LED එකක් මෙහෙම connect කරන්න. මෙහෙම LED එකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේක LED එකක්. සාමාන්‍ය LED එක symbol එක විදිහට පාවිච්චි කරන්නේ. LED කියන්නේ diode යන්නේ. එතකොට එක පැත්තකට current එක යන්නේ. මෙහෙම symbol එක තමයි පාවිච්චි කරන්නේ LED එකට. එතකොට මේකේ මෙහෙම තියෙනවා. එතකොට මේක මේ පැත්තට විතරයි current එක flow වෙන්නේ. හරි. එතකොට මේක LED just small LED bulb එක. එතකොට LED එකක් පත්තු කරන circuit එකක් හදනවා නම් අපි මේක සාමාන්‍යයෙන් කරන්නේ resistor එකක් දාලා මේ පැත්තෙන් power දෙනවා. ඔහොමනේ අපේ simplest circuit එක. එතකොට මේක තියෙන්න පුළුවන් සරලම circuit එකක්. එතකොට basically වෙන්නේ මේ පැත්ත positive මේ පැත්තෙන් current එක මෙහෙම flow වෙලා මේ පැත්තට මේක through ගිහින් LED එක පත්තු වෙන එක තමයි වෙන්නේ. අපි resistor එකක් දාන්නේ current එක drop කරන්න ඕන හින්දා. voltage එක drop කරන්න ඕන හින්දා. නැත්තම් එහෙම LED එක burn වෙන්න පුළුවන්. එතකොට අපි ඔය දේ කොහොමද Arduino board එකකින් කරගන්නේ? ඕක තමයි අපි දැන් කතා කරන්නේ. එතකොට අපි මේ වගේම අපිට පුළුවන් මෙහෙම Arduino board එකට දැන් ඔයාලට ඇත්ත board එකක් තියෙනවා නම් ගහලා බලන්න. මම ඔයාලට මේක පෙන්වුවම ලේසි හින්දා මේ විදිහට පෙන්වන්න. ඒතර දැන් මේකේ ඔයාලට පේනවා මම අර circuit එක හදාගෙන තියෙනවා. මම 13 කියලා pin එකකින් resistor එකක් දාලා ඒක LED එකට connect කරලා ඒක ground කරලා දෙනවා. එතකොට අර circuit එකම තමයි. ඔයාලට ඒක වෙනසක් නෑ හරිද? එතකොට දැන් ඒනොට ඔයාලට පේනවා මම 5 volt supply එකකට නෙමෙයි දීලා තියෙන්නේ 13 කියන pin එකට. එතකොට දැන් අපි බලමු කොහොමද මේ code එක වැඩ කරන්නේ කියලා. එතකොට මේ code එක ගත්තාම ඔයාලට පේනවා දැන් මේ C++ code එකක් තියෙනවා. ඒකට පේනවා අර කලින් කිව්වා වගේ program එකේ part දෙකක් තියෙනවා. එකක් තමයි setup කියන function එක, අනිත් එක තමයි loop කියන function එක. එතකොට setup එකේදී මම මොකද්ද කරන්න තියෙන්නේ? setup එකේදී මට පුළුවන් මේ 13 කියන pin එක output එකක් කරගන්න. එතකොට මේ 13 වෙනි pin එකට අපි මේ high කරලා තියෙන LED එක 13 කියන pin එක එතකොට මම output එකක් කරගත්තා. ඊට පස්සේ මම කරලා තියෙන digital write 13 high කරලා. ඒ කියන්නේ මොකද්ද? මම voltage එකක් දීලා තියෙනවා 13 වෙනි pin එකට. ඒ තමයි high කියන voltage එක. එතකොට මම කිව්වා ඔයාලට මේ පැත්තේ තියෙන digital pins. එතකොට ඒවට දෙන්න පුළුවන් අපිට high and low විතරයි. එතකොට මම කරලා තියෙන 13 high කරලා. එතකොට මොකද වෙන්නේ? 13 කියන pin එකෙන් 5 volt out එකක් එනවා. ඒක තමයි සරලම වෙන්නේ. ඊට පස්සේ මම delay එකක් දීලා තියෙනවා. මිලිසෙකන්ඩ් 1000ක්. එතකොට දැන් මේ Arduino වල time එක work කරලා කතා කරන්නේ මිලිසෙකන්ඩ් වලින්. delay කියන function එක time එක ගන්න මිලිසෙකන්ඩ් වලින්. ඒ කියන්නේ 1000 මිලිසෙකන්ඩ් කියන්නේ 1 second.
එතකොට මං කියනවා 13 හයි කරලා තප්පරයක් ඉන්න. තප්පරයක් ඩිලේ වෙන්න 13 කියන පින් එක හයි කරලා. ඊට පස්සේ කියලා තියෙනවා 13 වෙනි පින් එක sorry මේක LED built in වෙනකොට මම 13 දාන්නම්. 13 වෙනි පින් එක ලෝ කරලා තප්පරයක් ඉන්න. ඕක තමයි කරලා තියෙන්නේ. එතකොට මං කිව්වා ලූප් එක එක දිගට රන් වෙනවා කියලා. එතකොට ඔයාලට පේනවා මොකද වෙන්නේ? 13 හයි වෙලා තප්පරයක් ඉන්නවා. 13 ලෝ වෙලා තප්පරයක් ඉන්නවා. එහෙම නැත්නම් බල්බ් එක ඔන් වෙලා තප්පරයක් ඉන්නවා, ඔෆ් වෙලා තප්පරයක් ඉන්නවා. ඊට පස්සේ ලූප් එක ආයෙ රන් වෙනවා, ආයෙ ඔන් වෙනවා, ඔෆ් වෙනවා. එතකොට ඔන් වෙනවා, ඔෆ් වෙනවා, ඔන් වෙනවා, ඔෆ් වෙනවා. ඕක තමයි මම ලූප් එකේ කරලා තියෙන්නේ. එතකොට මම මේ සෙටප් එක කරලා තියෙන්නේ 13 වෙනි පින් එක අවුට්පුට් එකක් විදිහට ඩිෆයින් කරගෙන තියෙනවා. සෙටප් එකේ ඔයා ඩිෆයින් කරගන්න ඕන වගේ ඉන්පුට් අවුට්පුට් පින්ස් 13 වෙනි කියන පින් එක අපි පාවිච්චි කරන්නේ මොකේද? ඉන්පුට් එකේද අවුට්පුට් එකේද? එහෙම ඔයා පාවිච්චි කරන පින්ස් ඔක්කොම ඩිෆයින් කරගන්න. එතකොට මේක තමයි බේසික්ම ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ අපි මේක සිමියුලේට් කරලා බලුවොත් ඔයාලට පේනවා ලයිට් එක පත්තු වෙනවා, නිවෙනවා, පත්තු වෙනවා, නිවෙනවා. ඊට පස්සේ ඔයාලට තව දෙයක් නෝටිස් වෙයි මෙතන තියෙන LED එකකුත් පත්තු වෙනවා, නිවෙනවා. මේ බෝඩ් එකේ තියෙන පොඩි LED එක. ඇයි මේ බෝඩ් එකේ තියෙනවා L කියලා පොඩි LED එකක්. එතකොට ඒක කනෙක්ට් කරලා තියෙන්නේ බෝඩ් එකේ ඇතුලෙන් මේ 13 වෙනි කියන පින් එකට. එතකොට ඇත්තටම මෙහෙම 13 පින් එකෙන් මෙහෙම පාත් එකක් ඇවිල්ලා මේකට කනෙක්ට් වෙලා මේක ග්‍රවුන්ඩ් වෙලා තියෙනවා. එතකොට ඒ හින්දා මේ L කියන LED එකත් පත්තු වෙනවා. එතකොට ඒ LED එක තියෙන්නේ ඇත්තටම අපිට පුළුවන් මේ සරල මේ වගේ LED blink code එකක් අප්ලෝඩ් කරලා ඉක්මනට අපිට බලා ගන්න පුළුවන් මේ බෝඩ් එක වැඩද කියලා. අන්න ඒ වගේ වැඩකට තමයි මේ LED built in එක තියෙන්නේ. ඔයාලා ඇත්තම Arduino බෝඩ් එකක් අරගෙන ඒක ලැප් එකට කනෙක්ට් කරාම බෝඩ් එකත් එක්ක USB කේබල් එකක් යනවා. එතකොට ඒක ගහලා ඔයාලා බෝඩ් එක කනෙක්ට් කරනවා ලැප් එකට. දැන් මම එකක් ගහලා තියෙන්නේ USB port එකකින් ලැප් එකට. එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ බෝඩ් එක දැන් අපි අපි මේ වගේ ඩිවයිස් එකක් කනෙක්ට් කරාම මේක පෝට් එකක් විදිහට තමයි අපිට අපේ මැෂින් එකේ පෙන්නන්නේ. එතකොට අපිට පුළුවන් ඩිවයිස් මැනේජර් එකට ගිහින් ඩිවයිස් මැනේජර් කියලා සර්ච් කරලා ඒකට ගිහින් මෙතන පෝට්ස් වල කොයි කොම් පෝට් එකේද Arduino බෝඩ් එකේ තියෙන කියලා බලන්න. දැන් ඔයාලට මෙතන පේනවා මම බෝඩ් එක ගහලා තියෙන්නේ කොම් 10 කියන පෝට් එකට. ඔයාලා වෙන බෝඩ් එකක් ගහුවොත් වෙන කොම් එකක් පෙන්නයි. ඔය වගේ මේ මොන කොම් පෝට් එක දෙක තියෙන කියලා හොයාගන්න ඕන මුලින්ම. ඊට පස්සේ tools වලට ගිහින් මෙතනින් ඔයාලට select කරන්න පුළුවන් බෝඩ් එක. ඒකට Arduino Uno බෝඩ් එක නම් පාවිච්චි කරන්නේ. බෝඩ් වලට ගිහින් Arduino AVR boards ගිහින් මෙතන Arduino Uno ඔයාලට select කරන්න පුළුවන්. ඊට පස්සේ port එක select කරන්න ඕන. දැන් ඔයා දන්නවා 10 තමයි Arduino board එකේ තියෙන්නේ කියලා. ඒක සමහර ලාට automatically ගන්නවා. සමහර ලාට automatically ගන්න නැති වෙන්න පුළුවන්. ඔයා නිකන් Chinese board එකක් වගේ නම් පාවිච්චි කරන්න. එහෙම port එකයි board එකයි select කරලා ඊට පස්සේ අර කලින් අපි කතා කරා වගේ කෝඩ් එක ලියාගෙන setup loop function දෙක දාලා කෝඩ් එක ලියාගෙන ඊට පස්සේ පුළුවන් ඔයාලට මේකෙන් verify කරනවා නම් මුලින් verify කරගන්න. ඒ කියන්නේ කෝඩ් එක නිකන් compile කරලා බලනවා errors තියෙනවද කියලා. හරි errors නැත්තම් error එකක් එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට upload කරන්න පුළුවන්. ඔය upload button එක කෙලින්ම එබුවොත් verify වෙලා තමයි කොහොමත් upload වෙන්නේ. ඒ හින්දා මේ බටන් එක ඔබන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ upload button එක. එහෙම කරාම upload වුණා නම් කෝඩ් එක ඊට පස්සේ බෝඩ් එක වැඩ නම් ඔයාලට LED blink වෙනවා පෙනෙයි බෝඩ් එකේ. එහෙම නැතුව errors මොනවා හරි එනවා නම් අපි ඒ ගැන පස්සේ කතා කරමු. බෝඩ් එක on වෙලා කියලා කියන්නේ වෙනම LED එකක් තව බෝඩ් එකේ තියෙනවා. ඔය වගේ තව බෝඩ් එකේ TXRS කියලා LED දෙයක් තියෙනවා. අපි පස්සේ කතා කරමු මොනවද ඒ කියලා. ඔයාලට පේනවා මෙතන 0.1 කියන පින් දෙකෙත් TXRX කියලා තියෙනවා. එතකොට අපි හැම දෙයක්ම පස්සේ කතා කරමු. එතකොට ඔය ටික තමයි බේසිකලි කියන්න තියෙන්නේ. එතකොට මේ සරලවම බේසික්ම ප්‍රෝග්‍රෑම් එක මේක තමයි අපිට රන් කරලා බලන්න පුළුවන්. ඔයාලා බෝඩ් එකක් අරගෙන ඔයාලට පුළුවන් ඉලෙක්ට්‍රොනික්ස් කඩවල ඕන තරම් Arduino බෝඩ් තියෙනවා. Uno බෝඩ් එකක් අරගෙන මේ වැඩේ කරලා බලන්න. කරලා LED blink එකෙන් ඔයාලට පුළුවන් මේ ජර්නි එක පටන් ගන්න. හරි. එතකොට අපි හිමීට කතා කරමු මොනවද මේ බෝඩ් එකේ තියෙන අනික් කම්පෝනන්ට්ස් මොනවද අපිට මේ බෝඩ් එකෙන් කරන්න පුළුවන් වෙන වැඩ. සරලව අපි නිකන් හිතලා බැලුවොත් අපි කතා කරන්න පුළුවන් මේ බෝඩ් එකේ දැන් අපි බේසික් මේ වගේ කෝඩ් එකක් ලියන හැටි කතා කරා. ඊට පස්සේ අපිට තව දේවල් ගොඩක් කතා කරන්න පුළුවන්. කොහොමද ෆන්ක්ෂන්ස් ලියන්නේ මේ කෝඩ් එකේ. ඊට පස්සේ වෙන ඩිෆරන්ට් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මොඩියුල්ස් මොනවද? ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සෙන්සර්ස් මොනවද? ඔය වගේ ගොඩක් දේවල් අපි පොඩ්ඩ ඉස්සරහට බිල්ඩ් අප් කරන් යමු. ආරම්භයක් විදිහට ඔයාලා මේක පටන් අරගෙන කරන්න. හරි. එහෙනම් thank you.